තත්වයට තමයි. ඉතින් කිසිම සංවර්ධනයක් මේ ප්‍රදේශවල වෙලා නැහැ. මේ தත්ත්වය අපි ඇත්ත වශයෙන්ම මේ පිටරට සිටින දෙමළ ඩයස්පෝරායකටත් දැන්විය යුතු කාරණයක්. මොකද හුඟක් වෙලාවට මුදල් අපි දන්නවා විශාල මුදල් ප්‍රමාණයක් මේ LTT සංවිධානයත් ඔය මේ LTT සංවිධානයට සම්බන්ධ රාජ්‍ය නොවන ආයතන මගින් විශාල මුදල් සම්භාරයක් මේ අයගෙන් එක්කව කරගන්නවා. දැන් මේවා එක්කව කරගන්නේ මේ වන්නිකරේ ඉන්න දෙමළ ජනතාවගේ යහපත සඳහා ඔවුන්ගේ ජීවන තත්ත්වේ නගා සිටුවීම සඳහා කියලා තමයි මේ මුදල් එක්කව කරගන්නේ. නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ මේ මුදල් LTT සංවිධානයේ නායකයනුත් මේ ආයතනවල නායකයනුත් අතර බෙදා ගැනීමක් පමණයි සිද්ධ වෙලා තියෙන්නේ. කිසිම සංවර්ධනයක් වෙලා නැහැ. ජනතාවට කිසිම දෙයක් ගිහිල්ලා නැහැ. මේ බව ඇත්තටම අපි මේ දෙමළ ඩයස්පෝරා එකත් ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කළ යුතුයි මෙන්න මේ සම්බන්ධ. ආරක්ෂක ලේකම්තුමනි පහුගිය ඉරිදා දවසක ජාතක පුවත්පතක තොරතුරක් තිබුණා නඩේෂන් ඇතුළු පිරිසක් ආයුධ විරහිතව රජයට බාර වීමේ සූදානමක් තිබෙනවා කියලා යම් අනාවැකියක් පළ කරන සභාවෙන් මේ වාර්තාව ඉදිරිපත් කළා තිබුණේ. අපි එතනට ඒ අනාවැකියට පුවත්පත් වාර්තාවට සීමා නොවේ. අපි හිතමු එවන්නක් සිදු වුණොතින් ආණ්ඩුවේ තීන්දුව මොකක්ද? යම් ප්‍රබල කණ්ඩායමක් LTT අතහැර ආයුධ බිම තබා රජයට යටත් වන්නට උත්සාහ කළොත් ඔවුන් සම්බන්ධ ආණ්ඩුවේ තීන්දුව මොකක්ද? මම හිතන්නේ යටත් අපිට යම් කොටස් යටත් වෙනවා නම් අපි නැගෙනහිරත් අපි දන්නවා සමහර කොටස් අපි දන්නවා LTT සංවිධානයත් එක්ක හිටපු අය උන් ආයුධ අතහැරලා දැන් මම කියන්නේ මේ කන්වා පාර්ශවයේ අය නෙවෙයි මේ අපිත් එක්ක සටන් කළා ඊට පස්සේ ආයුධ දාලා LTT එකම නැගෙනහිර ප්‍රදේශයේ ඉන්නවා. අපි ඒ අය සාමාන්‍ය සමාජයට එක්කව කර ගැනීමට අවශ්‍ය විධිවිධාන යොදනවා. ඒ වගේම මේ LTT සංවිධානය සමග සටන් කරන අය ආයුධ බිම තියලා මේ යටත් වෙනකොට අපි ඒ අය බාර අරගෙන ඒගොල්ලන් වෙනම පුනරුත්ථාපනය කිරීමේ කටයුතු කරනවා. නමුත් නායකින් අපේ මනුෂ්‍යත්වයට ලොකු පාඩුවක් කරපු අය. ඒ අයට නම් අපි නිසි දඩුවම් දෙන්නට ඕන. ඒ අය යටත් වූවා හෝ අපි අල්ලා ගත්තා හෝ මොනවා වුණත් ඒ අයට නිසි. මොකද ජනතාව මුලා කරලා මේ රටේ විශාල විනාශයක් ඇති කරා. මම හිතන්නේ ඒකට අපිට ඒගොල්ලන්ට නම් සමාවක් දෙන්න පුළුවන් වෙයි කියලා. LTT නායකයා ජීවග්‍රහයෙන් අල්ලා ගත්තොතින් ආණ්ඩුවේ තීන්දුව කුමක් විය යුතුද? වීරප්පන් මෝෂි මගේ මතකේ නිවැරදි නම් කොංග්‍රස් පක්ෂයේ ප්‍රකාශකයා මේ මෑතක ප්‍රකාශ කරලා තිබුණා ඔහු ඉන්දියාවට බාර දෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවට. ජීවග්‍රහයෙන් LTT නායකයා අත්අඩංගුවටපත් වූ කුමක් කළ හැකිද? කුමක් කිරීමට ඉඩකඩක් සහ නෛතික පසුබිමක් තිබෙනවද? ඉන්දියාවට බාර දීම සම්බන්ධයෙන් එන ඉල්ලීමට ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක් වේවිද? මං හිතන විදිහට නම් අපි දැනටමත් ඔහුට නඩු ගිහිල්ලා අවුරුදු ගානකට හිරියට ගිහිල්ලා ඒ වගේම ඉතුරු මේ කරපු විනාශයට මං හිතන්නේ එල්ලුම් ගහට යවන්න පුළුවන්. එල්ලුම් ගහ ක්‍රියාත්මක කළා එල්ලලා මරන්නට ඕන. ඉන්දියාවට බාර දීම සම්බන්ධයෙන් යෝජනාව සම්බන්ධයෙන් රජයක් වශයෙන් ජනාධිපතිතුමා මම දන්නේ නැහැ මොන තීරණයක් ගනීද කියලා. මම හිතන්නේ අපේ රටේ මෙච්චර විනාශයක් කරපු පුද්ගලෙක් අපේ රටට අපේ ජනතාවට රටට මෙච්චර විනාශයක් කරපු පුද්ගලෙක් ඉස්සලා අපි ඔහුට දඬුවම් දීලා ඕන වෙනත් රටකට බාර දෙන්නේ ඉස්සලා අපි දඬුවම් දෙන්න ඕනේ. එතන එල්ලුම් ගහ තමයි ඒ දඬුවම. රට මුදා ගැනීම වෙනුවෙන් ඔබතුමන්ලා මේ රට හැමේ බලාපොරොත්තුවක් ලැබුවා. ඔබ කතා කරන හැම වේදිකාවේ එක ප්‍රධාන සිරස්තලයක් ඔබ අවධාරණය කරනවා මේ ප්‍රශ්න ඊළඟ පරම්පරාවට දෙන්නේ නැහැ කියලා. ඔබ ආසන්න මොහොතේ මම දුරකථනයෙන් ඔබ සමග කළ සාකච්ඡාවකදී ඔබ කිව්වා මගෙන් සිහිනේ කියන වචනේ පිට වුණාම ඔබ මට අභියෝග කළා ඒ තවදුරටත් සිහිනයක් වන්නේ නැති බව. ඔබ අද රාත්‍රියේ දැඩි ලෙස අවධාරණය කරනවාද මේ ප්‍රශ්න ඊළඟ පරම්පරාවට බාර නොදෙන බව සහ ඊටම සීමිත කෙටි කාලයකදී මේ ප්‍රශ්න ඉවර වේවිද? ඒක මම හිතන්නේ අද සක්සුදක්සේ සෑම පුද්ගලෙක්ට පැහැදිලි දෙයක්. මුළු ජනතාවටම ඒක පැහැදිලි දෙයක්. මට ඉතාමත්ම සන්තෝෂයි මගේ මම එදා අවුරුදු 3කට පස්සේ මේ
රාජකාරිය බාරගත් අවස්ථාවේ තිබුණු මගේ සිහිනය මේ රණවිරුවන් විසින් ඒක සැබෑ කිරීම ඉතාමත්ම සන්තෝෂ දවසක්. ඉතිහාසයේ විසින් යුගයේ විසින් ඔබට යම් වගකීමක් පැවරුවා. දෛවයේ විසින් සහ ඔබේ කාර්යභාරයේ විසින් ඔබ මේ රටට වීරයෙකු ලෙස අද වෙන විට මේ රටේ පොදු සමාජයේ ඔබ වීරයෙකු ලෙස හඳුනා ගන්න උත්සාහ කරනවා. ඔබේ තරුණ කාලයේ මේ ප්‍රශ්නේ निराකරණය කර ගැනීම වෙනුවෙන් වීර සෙබළෙකු ලෙස ඔබගේ ගජබාර රෙජිමේන්තුවේ සහෝදර සෙබළුන් සමග ඉදිරියට ගියලා ජයග්‍රහණ රැසක් ලැබමින් ඒ වෙනුවෙන් සීලෝ කැපකිරීම කළා. ඊට වසර ගණනාවකට පස්සේ දෛවයේ විසින් ඔබ ආරක්ෂක ලේකම් දුරේ වාඩි කරනවා. ඔබ විශ්වාස කරනවාද මේ අවස්ථා දෙකේදීම කළ හැකි උපරිමයේ ඔබ අතින් නිටුණා කියලා? අනිවාර්යෙන්ම මට කළ හැකි උපරිමයෙන්ම මම මේ රාජකාරිය කළා කැපවීමෙන් යුතුව. හැබැයි මේ ජයග්‍රහණය ලබා දුන්නේ ඇත්තටම වීරත්වයේ තියෙන්නේ අර රණබිමේ සටන් කරන රණවිරුවා. එයා තමයි නියම වීරයා. මේ කතාව අද රාත්‍රියේ රණවිලු පවුල් වල ආදරණීය වීරෝදාර රණවිරු බිරින්දෑවරු රණබිමට පුතු හදලා දුන්න ආදරණීය මව්වරු පියවරු ඔබේ කතාව අද රාත්‍රියේ ගෙදරින් ලහගෙන ඉන්නවා. තාත්තා නැතුව තනියෙන් අම්මත් එක්ක ඇඳේ තුරුළු වෙලා නිදා ගන්න රණවිරුවන්ගේ අහිංසක හුරතල් දරු පැටව මේ කතාව අහගෙන ඉන්නවා. රණවිරු ගෙදර සිට බලාපොරොත්තු සහගතව ආදරණීය දරුවන් ස්වාමි පුරුෂයා තාත්තා කරන මේ මෙහෙවර දිහා බලාගෙන ඉන්න ඒ ගෙදර උදවියට ඔබේ පණිවිඩය මොකක්ද? ඇත්ත වශයෙන්ම රණවිරුව වගේම ඒ රණවිරුවන්ගේ පවුල් වල අය ඉතාම කැපවීමක් කරනවා. ඒක මම පුද්ගලිකවම දන්නවා. මොකද මගේ භාර්යාවට මගේ පුතා හම්බ වෙන්න ඉන්නකොට මට ඇත්ත වශයෙන්ම ඒ හම්බ වෙන දවසේ විතරයි මට එන්න පුළුවන්කම හම්බුනේ. ඒ වගේම මගේ පුතා අවුරුද්දේ ඉඳලා අවුරුදු 8ක් පමණ වෙන කාලයක මම හැමදාම මාසයකට මම හිතන්නේ මම නිලධාරියෙක් හන්ද මට මාසයකට දවස් 5කට පමණ වරක් පමණයි එන්න පුළුවන් වුණේ. ඉතින් ඒ අතින් ඒ පුතත් මගේ භාර්යාවත් කරපු කැපවීම මම හොඳට දන්නවා. ඒ පුද්ගලිකව මම දන්නවා කොපමණ කැපවීමක් ඒ පවුල් අයවලා අය කරනවාද කියලා. අම්මලා තාත්තලා භාර්යාවන් ඔවුන් දන්නවා අද කොහොමද ඒ රණ බිමේ සටන් කරන ඒ රණවිරුවන් කොච්චර අමාරුවෙන්ද කොච්චර භයානක තත්ත්වයක් යටතේද ඔවුන් ඒ රාජකාරිය කරන්නේ කියලා. ඇත්ත වශයෙන්ම ඔවුන්ට විශ්වාසයක් සමහර වෙලාවට බියක් තියෙනවා. නැවතත් මේ තමන්ගේ පුතා එහෙම නැත්නම් තමන්ගේ ස්වාමියා එහෙම නැත්නම් තමන්ගේ පියා එහෙම නැත්නම් තමන්ගේ සහෝදරයා නැවතත් පණ පිටින් අපිට දකින්න පුළුවන් වේද කියන සැකයක් උන් අතර ඒ බියක් තියෙනවා. මේ බියක් ඇතුව තමයි ජීවත් වෙන්නේ. ඒ කැපවීම ඇත්ත වශයෙන්ම අර රණවිරුවන් රණබිමේ ඉදිරියේ සටන් කරන රණබිරුවා වගේම ඒ රණබිමේ ඒ පවුල් වල අයත් ඒ කැපවීමක් කරනවා. අපි හුඟක් වෙලාවට මම හිතන්නේ සමාජය මේක තේරුම් අරගෙන නැහැ. හුඟක් අය මේ කරන කැපවීම රණවිරුවන් වගේම මේ රණවිරුවල පවුල් වල කරන අය ඇත්ත වශයෙන්ම අපි සමාජයක් වශයෙන් මේ රණවිරු පවුල් වලටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕන, කෘතඥතාවය පළ කරන්න ඕන. පුළුවන් තරම් අපිට ඒ හැම රණවිරුවකටම කරන්න පුළුවන් උදව්වක් අපි හැම කෙනෙක්ම අපි කරන්න අපේ යුතුයකමක්. මේ රට දෙකට වෙන්න තිබුණු අවස්ථාව නැති කළා අපිට අපේ මාතෘ භූමිය එක රටක් වශයෙන් ලබා දුන්නු මේ රණවිරුවන්ට අපි හැමතිස්සෙම ණය ගැති. හැබැයි මම එකක් කියන්න ඕන, ඉතිහාසයේ මම හැමතිස්සෙම කිව්වා ඉතිහාසයේ ලස්සනට ලියවෙන්නේ මේ වීරවරු ගැන. අපි ඉතිහාසය කියවනකොට කාගෙනද කියවන්නේ? අපි ඉතිහාසය කියවනකොට අපිට මතකෙට එන්නේ අපි කියවන්නේ මේ වීර රජවරු, වීර යෝධු, සටන් කරපු සෙන්පතියෝ, සටන් කරපු රණවිරුවෝ ගැන. ඉතින් කවදා හරි අපේ ඉතිහාසය තව අවුරුදු ගානකට පස්සේ ඉදිරියට කියවෙනකොට කියවෙන්නේ මෙන්න මේ රණබිමේ සටන් කරපු රණවිරුවන් ගැන මිසක් මේ දුෂ්ට අදම රාජද්‍රෝහීන් ගැන නෙවෙයි. මෙන්න මේ රණවිරුවන් ගැන තමයි. ඉතින් රණවිරුවන්ට මෙන්න මේ දේ හිතාකට අරගෙන මම දන්නවා මාතෘ භූමියක ඉපදිලා යම් Tamanගේ මාතෘ භූමිය වෙනුවෙන් සටන් කරන්න ආසාව හැම එක්කෙනෙකුටම තියෙනවා. මේ ආසාව මුදුන්පත් කරගෙන මේ වගේ ජයග්‍රහී අවස්ථාවක මේ වගේ ජයග්‍රහී අවස්ථාවක මේ රණබිමේ ඉන්න ලැබීම මම හිතන්නේ තාමත්ම වාසනාවක්.
ඒ